තනිකරම ඇඳුන්නේ නෑනේ බලපංකෝ අපේ කාලේ උන් මෙහෙමද කියලා අපේ කාලේ ගුරුන්ට අපි කොච්චර බයයිද බලපංකෝ මුන් අර කොල්ලා ඉස්සරහ රෙද්ද ගලවනවානේ මේ රටකට ගිය කලක් අපේ කියලා බලන්නේ ඇත්තටම රටකට ගිය කලක් කියලා හිතලාද ඌගේ කටින් ඒ ටික කිව්වට යටින් දී ගන්න බැරුණානේ අප්පා මේකට පොඩි උන්ට ඉස්සරහ රෙද්ද ගලනවා මට නෑනේ සෙට් වෙන්නේ මේ වගේ හැංගීමක් නේද ඇත්තටම තියෙන්නේ අර නාලන්දේ මේ කේස් එකක් වෙලා නේද දන්නවද ඔයාලා ඔව්ද කොළඹ නාලන්දේ ඒක ළමයි කියන්නේ මගේ අදහස කියන්නද මම. ඉතින් ඒ ටීචර්ලා රෙද්ද ගැලෙව්වේ කැමැත්තෙන් නම් ඒ කොල්ලත් ඉතින් වැඩිහිටි කොල්ලෙක්නේ. අවුරුදු 19ක කොල්ලෙක්නේ. ඉතින් ඔයාලගේ වයස විතර එකෙක්නේ. ඒ කියන්නේ ටීචර්ලත් කැමැත්තෙන් නම් ඒක අර ටීචර්ස්ලාගේ මහත්වරු ඉන්නෝනේ කසාද බැඳපු. ඒක උන් බලාගත යුතු දෙයක්. ඒකට ඒ නාලන්දේ ඉස්කෝලේවත් පලි නෑ නේද ළමයි. ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ඒ කියන්නේ හැම ළමයාගේම ෆෝන් බල බල හිමින්න බෑනේ. ඒක එතකොට ඒ නාලන්ද ඉස්කෝලේ පලිත් නෑ නේද ළමයි. දැන් හිතන්නකෝ ඔයාලගේ ඉස්කෝලේ කවුරු හරි කොල්ලෙක් ටීචර් කෙනෙක්ගේ එක්ක වීඩියෝ සෙක්ස් කරලා මොකරි ඔහම ලීක් වුණොත් ඒ ඉස්කෝලේට බනින්න එක වැරදි නේද පුතේ? ප්‍රින්සිපල්ට බනින්න එකත් වැරදිනේ. ඒ කියන්නේ ප්‍රින්සිපල් මොනවා කරන්නද? ප්‍රින්සිපල් ගලවලා නේද? ඒක ඒ කොල්ලගේ දෙමව්පියෝ සහ කියන්නේ මෙහෙමයි ඉස්කෝලේට ඒක නරක නාමයක් කෙනෙක් අපිට වළක්වන්න බෑ. නමුත් ඒ කොල්ලොන්ගේ දෙමව්පියොන්ට ඒ ටීචර්ස්ලාගේ මහත්වරුන්ට හස්බන්ඩ්ලට ඒක විසඳගත යුතු ප්‍රශ්නයක් මිසක් දැන් එහෙම කියලා නාලන්දේ හොඳ නෑ කියන්න බෑ. ඒ කියන්නේ ළමයි ඒක ප්‍රින්සිපල්ට බැලලා වැඩකුත් නෑ. ඉතින් ප්‍රින්සිපල් මොනවා කරන්නද? හැම එකාගෙන් ෆෝන් චෙක් කර යන්නේ නේද? ඒක නිසා මේ ඒක පොඩක් ඔයගොල්ලොත් අවබෝධයෙන් ඉන්න එක හොඳයි. පාරේ යද්දි ඔයාලා දිහත් ඇඟිල්ල දික් කරනවා නම් අප්පෝ මේ ඉස්කෝලේ නේද අර ටීචර්ස්ලා රෙද්ද ගැලෙව්වේ කියලා කියනවා නම් ඒක වැරදි. ඒ කියන්නේ කොච්චර කීර්තිමත් ඉස්කෝලේද කොළඹ නාලන්ද. මේක එහෙම දේවල් ඒක හරි නෑ වැරදි. හැබැයි එහෙම දේවල් ඕන තරම් වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන ලීක් වෙන්නේ නැති එක. එතකොට ඉතින් ප්‍රශ්නේ උනේ මේක ඉතින් රට වටේට ගියා. ඒක නාලන්ද විතරක් නෙමෙයි. ඒක සාමාන්‍ය වෙන දෙයක්. ඒක ඉතින් වැරද්දේ ටීචර්ස්ලාගේ සහ කොල්ලගේ. ඒක ඉස්කෝලේට අදාළ නෑ. එතකොට ඒක ඉතින් අරක ලීක් වුණා. ඒක නිසා ඒක ඉස්කෝලේට ඒක අදාළ දෙයක්වත් ඒක විදුහල්පතිවරයාට හෝ අනිත් ගුරුවරුන්ට දැන් ආරන්දි උගන්නන අනිත් ගුරුවරු ළමයි ජරා ගෑනු නෙවෙයිනේ. ඒක ඒකට අදාළ එකක් නෙවෙයි. ඒක නිසා මේක පොඩක් ඒ වගේ සිද්ධියා කර ගැඹුරින් බලන්න සහ අනිත් එක තමයි පුතේ මටත් එක කීප දිනක් මේවල තිබ්බා වීඩියෝස් ටික. ඒක ඉතින් ඔයාලායි ෂෙයා කරන්න. ඒ කියන්නේ මං ආයි කාටවත් ෂෙයා කරේවත් යවෙන්නේ නැහැ. මොකද දන්නවද? ඒක අපිට වුණොත් කොහොමද? ඒක නිසා ඉතින් තව ගෑණියෙක්ගේ හෙළුවැල්ලක් ගෑණියෙක් විසින්ම තව කෙනෙකුට ෂෙයා කරන්නත් එපා ඉතින් ඒක නේ. ඒක හොඳ නෑනේ. ඉතින් අනික අපි හැමෝම එහෙම පෘථග්ජන බලන්න ආසයි. දැන් බලන එක අපව ඔක බලන්නේ පුතේ දැන්. අනේ මේ නාලන්දේ බලන්නකො කොළඹ නාලන්දේ ගුරුවරුද මුන් කියලා බලනුම් බලන්නෙත් පිරිමි මේ ගුරුවරුන්ට බැන බැනද මට සෙට් කරගන්න බැරිුණානේ මේක. එහෙමද? අවංගව කියන්නකෝ. පිරිමියෙක් අරගෙන බලපන් නේද මචං මේ ගුරුවරු කරන දේද මෙන්න මේකි රෙද්ද ගලවගෙන තනිකරම ඇඳුන්නේ නෑනේ බලපංකෝ අපේ කාලේ උන් මෙහෙමද කියලා අපේ කාලේ ගුරුන්ට අපි කොච්චර බයයිද බලපංකෝ මුන් අර කොල්ලා ඉස්සරහ රෙද්ද ගලවනවානේ මේ රටකට ගිය කලක් අපේ කියලා බලන්නේ ඇත්තටම රටකට ගිය කලක් කියලා හිතලාද ඌගේ කටින් ඒ ටික කිව්වට යටින් දී ගන්න බැරුණානේ අප්පා මේකට පොඩි උන්ට ඉස්සරහ රෙද්ද ගලනවා මට නෑනේ සෙට් වෙන්නේ මේ වගේ හැංගීමක් නේද ඇත්තටම තියෙන්නේ නිසා අපි ඔක්කොම වෙන පෘථග්ජනයි ඒක ඉතින් එතනින් අතහැරලා ඉස්සරහට යන්න ඉතරයි ඒ වැඩේ වැරදි හැබැයි ඒකට ඉස්කෝලේවත් ප්‍රින්සිපල්වත් වෙන ගුරුවරුවත් පලි නෑ ඉතින් ඒ ඉස්කෝලේට යන වෙන ළමයි පලිත් නෑ ඒක එතනින් අතහැරලා ඉස්සරහට යන්න ඉතරයි